සසරේ දුක පෙන්නා දී නිවනට යන පාර මෙසේ දස බල සමිඳුන් ලොවටම බෙදුවා මෙන්දහම් රසී නා සතුරු දුක්කර අනන්ත වූ කරුණාව ගලන්නේ සමන්ත සක්වල ගුණ පැතිරෙන්නේ අසන්න දරුවනි බීමත් පුතු ගෙදරට විත් මවට ගහනවා අනේ පුතේ ගහන්න එපා අම්මා කියනවා කරදරයක් උන්නා එදා ආදර බාර අම්මා විරසකේට අනන්තවත් මෙන්න මේ ආකාරයට තමන් පැවිදුණ බව සුද්ධෝදන මහරජතුමාට පවසන්නටයි කියලා තමාගේ පියාණන්ට කියන්නටයි කියලා චන්න ඇමතියට සිදුහත් තාපසයා එදා කියනවා පින්වතුනි ඒ අවස්ථාවේදී ඇති වුණ අනන්තාප මෙන්න මේ විදිහට වනගත වෙලා අවුරුදු 6ක් පමණ දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියාවක් කරලා බණ කියන අසන මා ඔබ වෙනුවෙන් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ වෙන අවස්ථාවේ එදා වෙසක් සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ආයු සංස්කාරය අත්අරිනවා ඒ කියන්නේ මාරයට පොරොන්දු වෙනවා මේන් 3 මාසක් ගිය තැන මම පිරිනිවන් පානවයි කියලා බුදුවරයෙක් තමන්ගේ ආයු සංස්කාරය අත්හරිනකොට මුළු මහත් මිහිතලයේම අන්න ඒ තීරණය ගන්න අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඒ කාලේ තමන්ගේ ශ්‍රාවකයන් අමතලා ඒ පොරොන්දුවට අනුව පිරිනිවන් පෑමේ අදහස ශ්‍රාවකයන්ට ප්‍රකාශ කරනවා ඒ විතරක් නෙවෙයි අවසානයේදී ඊට තෙමස්සකට මෙවන් උදාර සේවයක් කරපු අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට කාලය ගත වීමත් සමගම අවුරුදු 80ක් සම්පූර්ණ වෙනවා. අන්න එසේ අවුරුදු 80ක් සම්පූර්ණ වෙන කාලේ උන්වහන්සේ චාපාල කියන චෛත්‍ය